මගේ ජීවිතේ තවත් ලස්සන දවසකට ඔයාලා හැමෝම මම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. මීට අවුරුදු 2කට කලින් අද වගේ ලස්සන දවසක තමයි අපේ ජීවිතවලට සතුට වාසනාව අරගෙන එයා අපේ ලෝකෙට ආවේ. තනකාර හැඩකාරී ඔබේ කම්වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා. ඔබේ මිනිනිල් දැසවසා මගේ සිත උමතු කළා. උදේම ඉතින් කිරිබත් එහෙම හදලා මේ විදිහට පුංචියට මේසෙ ලෑස්ති කරගත්තා. මම ඉතින් උදේ ඇහැරෙනකොටත් අම්මා කිරිබත් උයලා පිඟානකට දාලා තමයි තිබුණේ. මං ඉතින් ඒ පිඟාන මේ විදිහට ලස්සන කරගත්තා. මේ පළතුරු වලින් කරලා තියෙන ඩෙකරේෂන් එක නම් මං ඊයේ රෑ තමයි ලෑස්ති කරගත්තේ. ඉතින් අපි ඒ විදිහට ගෙදර කට්ටියම එකතු වෙලා පුංචියට බර්ත්ඩේ එක සැමරුවා. සුන්දරවත ඉඳම තුන්යම් නින්දක් මට නැතුවා ඊට පස්සේ ඉතින් ලස්සන කේක් එකකුත් අරගෙන අපේ නංගිලා දෙන්න අපේ ගෙදර ආවා. එයාලා ආවට පස්සේ අපි කට්ටිය ෆොටෝස් ටිකක් ගන්න එළියට ගියා. අපේ ජීවිතවලට සතුට වාසනාව අරන් ආපු අපේ පණ ඔයාට සුබම සුබ උපන්දිනයක්. අම්මී තාත්තේ හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඔයා ලොකු වෙලා ආදරණීය මිනිසෙක් වෙන්න කියලා. තරම් සෙනෙහසින් කිසි කෙනෙක් මේ ලොවේ නැරතරම් ඔයාට ආදරේ. උණුහුම් හාදු වැස්සෙන් සනහා කඳුලට සතුටක් එක්කලා අපේ ආදරේ සදහට පවතින්නේ. දෙදුන්නේ නැගී ආවේ මමයි මද පවන වෙලි ආවේ මමයි සංසාරේ ආවෙමි ප්‍රියේ. සත්තකයි ඔබ මගේ ඇත්තමයි මා ඔබේ මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ. ඔය විදිහට තමයි ඉතින් අද අපේ දවස ගත වුණේ. ෆොටෝස් එහෙමත් අරගෙන මේ හොටෙල් එකෙන්ම කෑම එහෙමත් කාලා අපි දැන් අපේ මහගෙදර යන්න ඕන නංගිලා දෙන්නව ගිහින් දාන්න. ඔය ඇස් කතා කරනවා මගේ දිහා බලබලා හිරිවල් හිතේ නැවතිලා ඉන්නට නොති විතුරා හදවත ඉතිරි ගලන මේ. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්.
වෙනදා වගේම ඔයාලා හැමෝටම මං ගොඩාක් ආදරෙයි. देखो देखो कैसे पते यहाँ की